ඩිසයින් කතා YouTube channel එකේ parametric modeling using SolidWorks කියන course එකේ 4 වෙනි session එකත් එක්ක තමයි ඔයාලා join වෙලා ඉන්නේ. ඉතින් මේ session එකේදී අපි කතා කරනවා basic part එකක් අපි කොහොමද model කරන්න කියලා. right? අපිට drawing එකක් වෙන්න පුළුවන් නැත්නම් object එකක් දැක්කට පස්සේ අපි කොහොමද මේ part එක start එකේ ඉඳන් end වෙනකම් model කරන්න කියන දේ ගැන අපි මෙතනදී කතා කරනවා. මෙතනදී අපි ස්පෙෂලි කතා කරනවා ඩිසයින් වර්ක් ෆ්ලෝ එකක්. රයිට්? එතකොට මම මේක පොඩ්ඩක් ඩබල් චෙක් කරලා බැලුවා තව කෙතන් කීපයක. එතකොට මට සමාන වර්ක් ෆ්ලෝස් තමයි ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියත් පාවිච්චි කරන්නේ. එතකොට මාත් සෑහෙන කාලයක් තිස්සේ මේ වර්ක් ෆ්ලෝ එක පාවිච්චි කරනවා. ඉතින් සෑහෙන හොඳ රිසල්ට්ස් දෙනවා. ඉතින් අපි 4 වෙනි සෙෂන් එකේ කතා කරන්නේ මෙන්න මේ බ්‍රැකට් එක කොහොමද ඩිසයින් කරන්න කියලා. ඉතින් මේ බ්‍රැකට් එක SolidWorks එකේ මොඩල් කරන්න කලින් අපි පොඩ්ඩක් බලන්න ඕනේ මොන වගේ දේවල්ද අපි මුලින් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ. අපිට ඔබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්, ඩ්‍රෝවින් එකක් වෙන්න පුළුවන්. ඒ දේවල් අරගෙන මොනවද මුලින්ම අපි අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ අපේ ඩිසයින් එක ගැන. ඉතින් අපි මෙතනදී කතා කරන්නේ world class designers-ලා use කරන design workflow එකක්. මේක ගොඩාක් වෙලාවට SolidWorks ලම introduce කරලා දීලා තියෙන design workflow එකක්. ඉතින් ඒකත් එක්ක අපි බලමු අපි කොහොමද මේ model එක break down කරගන්නේ කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ මොනවද මේ ඩිසයින් එකේ තියෙන ෆීචර්ස් කියලා. ඉතින් මට පේනවා මුලින්ම මේකේ මේන් ෆීචර්ස් 3කට වගේ කඩා ගන්න පුළුවන්. මම ඒකට පළවෙනි ෆීචර් එකට මේ බේස් එක ඒකට මම A කියලා කියන්නම්. ඊළඟට මම B කියන ෆීචර් එක ගන්නවා පිටිපස්සේ තියෙන vertical wall එකට. ඊළඟට මේ cylindrical seating එකට මම කියන්න පුළුවන් C කියන ෆීචර් එක කියලා කියන්න පුළුවන්. ඉතින් මට ඔය වගේ මේන් ෆීචර්ස් කීපයක් පේනවා. එතනින් එහාට අපි කලින් කතා කරා ෆීචර් එකක් බිල්ඩ් කරද්දී අපිට මේකේ ස්කෙච් ෆීචර්ස් තියෙනවා, ඇප්ලයිඩ් ෆීචර්ස් තියෙනවා. ඉතින් ඊතුරු ඒ වගේ කීපයක් මට පේනවා මේවා ඇප්ලයිඩ් ෆීචර්ස් කියලා. මේ ෆිලට්ස්, ෂැම්ෆර්ස් වගේ දේවල්. දෙවෙනියට මම අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ මගේ ඩිසයින් ඉන්ටෙන්ට් එක මොකක්ද කියලා. ඉතින් ඩිසයින් ඉන්ටෙන්ට් එක ගැන අපි කලින් සෙෂන් එකකදී ඉන් ඩෙප්ත් කතා කරා. මොකක්ද මේ පාර්ට් එකේ පර්පස් එක? ඊළඟට කොහොමද මේක ඉස්සරහදී නැත්තම් ෆියුචර් එකේ කොහොමද මේ මොඩල් එක වෙනස් වෙන්නේ? ඒ වෙනස් වෙනවත් එක්ක අපි දීලා තියෙන ඩිමෙන්ෂන් ස්කීම් හරියට මැච් වෙනවද කියන එක. ඉතින් මේක මම බැලුවොත් එහෙම මේ මොඩල් එක අපිට පේනවා මෙතන මේ තියෙන සිලින්ඩ්‍රිකල් සර්ෆේස් එකේ මොකක් හරි සීට් වෙනවා. ඊළඟට මේ මවුන්ටිං හෝල්ස් අතර සෙන්ටර් ටු සෙන්ටර් ඩිස්ටන්ස් එකක් තියෙන්න ඕන. ඔය විදිහට මම රෆ් ඩිසයින් ඉන්ටෙන්ට් අයිඩියා එකක් මේකෙදි ගන්නවා. තුන්වෙනි ස්ටෙප් එක තමයි මම මොකද්ද මුලින්ම මොඩල් කරන්න හදන ෆීචර් එක කියලා සිලෙක්ට් කරගන්න එක. අපි ABC කියලා මේන් ෆීචර්ස් 3කට කඩාගත්තා. අපිට එතනින් පුළුවන් මට හිතෙනවා මේකේ ෆීචර් A කියන එක නැත්තම් මේකේ බේස් එක මොඩල් කරගන්න එක මට ලේසි වෙයි කියලා. මොකද ඒක හොඳ බේස් එකක් වෙනවා මගේ ටෝටල් මොඩල් එකටම. ඉතින් ඒකෙදී මම සිලෙක්ට් කරගන්න ඕනේ ඒ බේස් එක ඩිසයින් කරන්න පුළුවන් බෙස් ස්කෙච් ප්‍රොෆයිල් එක මොකක්ද කියලා. ඉතින් බෙස් ස්කෙච් ප්‍රොෆයිල් එක අපිට තේරෙනවා මේකෙදී මේක රෙක්ටැන්ගල් එකක් කියලා. just රෙක්ටැන්ගල් එකක් කියලා. ඉතින් බෙස් ස්කෙච් ප්‍රොෆයිල් එක ගැන කතා කරද්දී ඔයාලට මම මෙන්න මේ වගේ එක්සැම්පල්ස් කීපයක් පෙන්නන්නම්. පළවෙනි පාර්ට් එක ගත්තොත් එහෙම මේකේ බලන්න බේස් ස්කෙච් ප්‍රොෆයිල් එක මොකක්ද කියලා. මේකේ බේස් ස්කෙච් ප්‍රොෆයිල් එක වෙන්නේ මෙන්න මේ බේස් එකේ තියෙන සර්කල් එක. එතනින් තමයි මේකේ බේස් ෆීචර් එක පටන් අරන් තියෙන්නේ. අපි දෙවෙනි උදාහරණයට ගියොත් එහෙම ඒකේ මෙන්න මේ L side shape එක තමයි මේකේ බේස් ස්කෙච් ප්‍රොෆයිල් එක වෙලා තියෙන්නේ. ඒ විදිහට ඔයාලට මේක ගැන අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි one shot kill all කියන ප්‍රින්සිපල් එකේ ගියා නම් අපිට ගොඩාක් ලේසි. ඒ කියන්නේ ගොඩාක් shapes capture වෙන්න පුළුවන් best profile එක නැත්නම් best sketch එක අපි select කරගත්තොත් අපේ best profile එක විදියට අපේ model එක ගොඩාක් simple වෙනවා. ඒත් එක්කම ඉස්සරහට කරන changes හරි ලේසියෙන් කරගන්න පුළුවන් වෙනවා. පස්වෙනි step එක විදියට අපිට කරන්න තියෙන්නේ අපිට මේකේ best sketch plane එක select කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ මොඩල් එක මෙන්න මේ විදියට තියෙනකොට right SolidWorks එක ඇතුලේ ඔයාට දීලා තියෙන default planes 3 front plane එක
ටොප් ප්ලේන් එක රයිට් ප්ලේන් එකෙන් මොකක්ද most suitable කියන ප්ලේන් එක සිලෙක්ට් කරන එක තමා අපි best sketch plane එක සිලෙක්ට් කරනවා කියලා කියන්නේ. එතකොට මේකෙදී තියෙන benefit එක තමා අපි මෙතනදී හරියට සිලෙක්ට් කරොත් අපේ best sketch plane එක අපිට drawing stage එකේදී quickly drawing එක generate කරගන්න පුළුවන්. ඒකට tools SolidWorks එකෙන්ම හදලා දීලා තියෙනවා. ඉතින් මේ design එකට ගියපුවාම මට හිතෙනවා top plane එක තමා මගේ best sketch plane එක. මොකද මේ තියෙන isometric view එකක්. මගේ planes තුන ගත්තොත් මේ තියෙන්නෙත් isometric view එකක්. ඉතින් මට හිතෙනවා top plane එක තමා most suitable plane එක කියලා. ඉතින් ඔය ටික අපි හරියට decrypt කරගත්තට පස්සේ අපිට පුළුවන් SolidWorks වලට ගිහිල්ලා අපේ design එක start කරන්න. මුලින්ම මම මෙතන new file එකක් අරන් තියෙනවා part 1 කියලා. මම මේක save කරලා නැහැ. ඉතින් මම මුලින්ම select කරනවා මගේ top plane එක. ඉතින් අපි කලින් session එකකදී කතා කරා අපි කොහොමද sketch එකකට enter වෙන්නේ කියලා. ක්‍රම කීපයක් right. ඔයාලට ඒ කැමති ක්‍රමයක් use කරන්න පුළුවන්. මම මෙතනදී top plane එක right click කරලා sketch කියන command එක press කරනවා. මම දැනට මෙන්න මේ I icon එක click කරලා මම කලින් I icon එක click කරලා තමයි planes ටික show කරගත්තේ. මම මේ I icon එක click කරලා මගේ planes ටික hide කරගන්නවා. දැන් අපි අපේ model එකේ base එක design කරන්න යන්නේ. ඉතින් අපි කලින් කතා කරා base එකේ base profile එක rectangle එකක්. ඉතින් මම යනවා මෙතනින් rectangle tool එකට. මෙතනින් මම drop down කරලා center rectangle tool එකට යනවා. ඉතින් මේ center rectangle tool එකේ මම origin එකෙන් start කරන්නම් මගේ rectangle එක. මම මෙහෙම කරේ මගේ sketch එකේ center point එක නැත්තම් මේ rectangle එකේ center point එක හරියටම center එකේ place වෙලා තියෙන නිසා. බලන්න automaticම මගේ rectangle එකේ center point එක coincident වෙන origin එකට. ඒ වගේම මේ diagonals දෙකත් coincident වෙනවා origin එකට. ඊට පස්සේ මම දෙන්නම් මගේ dimensions. මම යනවා smart dimensions වලට. මම දෙනවා මේ entity එක 80 mm, මේ entity එක 40 mm කියලා. දැන් මම මෙතන යනවා features extrude. මම මේක extrude කරනවා. අපිට default ඇවිල්ලා තියෙන 10 mm. මම ඒ ගානටම මේක extrude කරනවා. දැන් අපේ පළවෙනි base feature එක අපි create කරලා ඉවරයි. ඊළඟට මම යනවා මගේ vertical wall එක build කරන්න. ඉතින් මේකට ඔයාලා බලන්න ඔයාලට front plane එක තියෙනවා හරි මැදින්, right plane එක තියෙනවා හරි මැදින්. හැබැයි අපි හදාගන්න ඕනේ මෙන්න මේ side එකෙන් vertical wall එක. ඉතින් මම select කරනවා මෙන්න මේ flat face එක sketch එක කරන්න. එතකොට ඔයාලා දැනගන්න අපිට sketch එකක් කරනවා නම් sketch එකක් කරන්න පුළුවන් plane එකක කරන්න පුළුවන් නැත්නම් ඕනම flat face එකක කරන්න පුළුවන්. මම මේ flat face එක select කරලා මේ විදියට sketch කියන command එක දෙනවා. ඊට පස්සේ මම මෙතනින් center rectangle tool එක corner rectangle එකට switch කරලා මම මෙන්න මෙතන තියෙන point එකෙන් start කරලා මේ විදියට මගේ rectangle එක end කරනවා. දැන් අපිට පුළුවන් මෙතනින් relationship එකක් add කරන්න. මෙන්න මේ point එකයි මේ point එකයි දෙක coincident කරන්න පුළුවන්. නැත්තම් මේ line එකයි මෙන්න මේ line එකයි දෙක collinear කරන්න පුළුවන්. ඔය relationships දෙකම අපිට මෙතෙන්ට දෙන්න පුළුවන්. මම යනවා add relations වලට. ඊට පස්සේ මම මේ point එකයි මගේ මේ rectangle එකේ තියෙන මෙන්න මේ vertex එකයි දෙකම select කරලා coincident කරනවා. දැන් බලන්න අපි කලින් session එක කතා කරා වගේ මෙන්න මේ lines හතර
බ්ලැක් කලර් වලින් තියෙන්නේ ඒ කියන්නේ ඒක fully defined. මෙන්න මේ blue color එක විතරක් under defined. ඔයාලට මේ blue color entity එකකින් drag කරලා බලන්න පුළුවන් මොකක්ද missing dimension එක කියලා. නැත්තම් මේ වගේ blue color point එකකින් drag කරලා බලන්න පුළුවන් මොකක්ද missing dimension එක කියලා. මේකේ missing dimension එක වෙන්නේ මෙන්න මේ height එක. මම යනවා smart dimensions වලට. මම දෙනවා මෙන්න මේ height එක. මම select කරා ඒ entities දෙක. ඊට පස්සේ මම 30 mm කියලා දෙනවා. ඊට පස්සේ මම යනවා features වලට. මම මෙතනදී sketch එකෙන් exit වෙන්නේ නැහැ. මොකද මම දෙන්න යන්නේ මගේ basic feature එක. බලන්න මේකෙදී extrude වෙන්නේ මෙතනින් එළියට. මට මේක extrude කරන්න ඕනේ මෙතනින් ඇතුළට. අපිට පුළුවන් මෙන්න මේ property manager එකේ මෙන්න මෙතනින් මේක reverse direction කරන්න. reverse direction කරලා මම මෙතනින් දෙනවා 10 mm depth එක නැත්තම් thickness එක. එතකොට අපිට මෙන්න මේ විදියට අපේ design එක ඊළඟට මම මෙන්න මේ face එකේ sketch කරනවා තව rectangle එකක්. මම ඒකටත් ගන්නවා corner rectangle එකක්. මෙන්න මේ විදිය. දැන් මට ඕනේ මෙන්න මේ rectangle එකේ මෙන්න මේ තියෙන mid point එකයි origin එකයි දෙක vertical වෙන්න. මට පුළුවන් මේ rectangle එකේ මේ entity එක right click කරලා select mid point කරන්නත් පුළුවන්. නැත්තම් මේ entity එක වෙලා පොඩ්ඩක් වෙලා mouse pointer එක තියන් ඉද්දි මෙන්න මෙතන mid point එක show කරනවා. මට පුළුවන් ඒක select කරලා control එකත් එක්ක origin එක select කරන්න. එතකොට අපිට vertical කියන relationship එක එනවා. මම vertical කියන relationship එක දෙනවා. එතනින් පස්සේ මම smart dimensions වලට ගිහිල්ලා මෙන්න මේ length එක දෙනවා. මොකද මට fully define කරගන්න ඕනේ මෙන්න මේ length එකෙන් විතරයි මේ sketch එක. ඊට පස්සේ මම features වලට ගිහිල්ලා මේ rectangle එක extrude කරනවා. extrude කරද්දී ඔයාලට blog එකේ දීලා තියෙන drawing එකේ ඔයාලට දීලා තියෙන්නේ මෙන්න මේ wall එකේ ඉඳන් wall එකේ end එකේ ඉඳන් මෙතෙන්ට 35 mm කියලා. ඉතින් අපිට මෙතන ඉඳන් sketch එක කරොත් අපිට එන්නේ මෙතන ඉඳන් තියෙන length එක. බැරි වෙලා හරි ඔයාලා මෙන්න මෙතන තියෙන ගාන හදලා right මේ wall එකේ thickness එක 10 mm 35 වලින් 10 mm අයින් කරලා මම මෙන්න මේ value එක දුන්නොත් model එක හරි. හැබැයි design intent එක වරදිනවා. මොකද අපි දීලා තියෙන original parameter එකක් නෙමෙයි දීලා තියෙන්නේ. අපි හිතමු මෙහෙම. කවුරු හරි මේ විදියට තමා ඔයාගේ client ඔයාට එවන job එක එවන්නේ. right? එතකොට එයාගේ rough sketch එකක් වෙන්න පුළුවන්, hand sketch එකක් වෙන්න පුළුවන්. එන්නේ dimension එක මෙන්න මේ විදියට. මේ විදියට ආවට පස්සේ ඔයා ගාන හදලා මෙතනින් 10 mm depth එක අයින් වෙලා 35 වලින් 10 mm ගිහිල්ලා ඉතුරු වෙන ටික 25 mm. ඔයා ඒක apply කරනවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ model එක හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ design intent එක වැරදි. මොකද client දෙවෙනි පාර revision එකකට ආයි sketch එක වෙනස් කරලා හිතන්න මෙතන 35 කියන එක මාරු කරලා යවනවා යා 25 වලට. එතකොට අපි අර 10 mm අයින් කරපුවාම 15 mm. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ calculation එක කරන්න අමතක වුණොත් අපි කෙලින්ම 25 mm apply කරනවා. එතකොට අපේ design එක වරදින්න තියෙන chance එක වැඩි. ඒ නිසා අපි හැමතිස්සෙම පුළුවන් තරම් design intent එක නැත්තම් original client ගේ එන dimension scheme එකම follow කරන්න පුළුවන් නම් අපි සෑහෙන හොඳ design එකකට අපේ design එක අරන් එන්න පුළුවන්. මෙතනදී මට තියෙන ප්‍රශ්නේ තමා මේක sketch එක කරපු තැන ඉඳන් තමා extrude වෙන්නේ. මට ඕන මේක
වෙන තැනක ඉඳන් එක්ස්ට්‍රූඩ් කරන්න. මට පුළුවන් මෙන්න මෙතන තියෙන කමාන්ඩ් එක from කියන කමාන්ඩ් එක ස්කෙච් ප්ලේන් එකෙන් නැතුව මෙන්න මෙතන surface face or plane කියන තැනට ගිහිල්ලා මට දෙන්න පුළුවන් මෙන්න මේ ෆේස් එකේ ඉඳන් ස්ටාර්ට් කරන්න කියලා. මේ ෆේස් එකේ ඉඳන් ස්ටාර්ට් කරලා ඉස්සරහට එක්ස්ට්‍රූඩ් කරන්න කියලා මට දෙන්න පුළුවන්. අන්තිමටම මං මෙන්න මෙතන තියෙන සිලින්ඩ්‍රිකල් කට් ඔෆ් එක අයින් කරගන්නවා. එතකොට මෙන්න මේ දේත් මතක තියාගන්න ඕන දෙයක්. ගොඩාක් දුරට හොඳ සොලිඩ් ඩිසයින් එකක් හදන්න නම් අපි මෙන්න මේ දේත් ෆලෝ කරන්න ඕනේ. මුලින්ම අපි පුළුවන් තරම් මෙටීරියල් ඇඩින් ෆීචර්ස් ටික අපි ඇඩ් කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙටීරියල් රිමූවිං ෆීචර්ස් වලට යන්න. රයිට්? ඔයාලා සොලිඩ් වර්ක්ස් වල ගත්තත් ඔයාලට එකටම තියෙන්නේ මෙටීරියල් ඇඩින් ෆීචර්ස්. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙටීරියල් රිමූවිං ෆීචර්ස්. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඇප්ලයිඩ් ෆීචර්ස් සහ මොඩිෆිකේෂන් කරන්න තියෙන ෆීචර්ස්. ඉතින් මම මුලින්ම කරේ මෙටීරියල් ඇඩ් කරන ෆීචර්ස් ටික ඇඩ් කරලා ඉවර කරා. දැන් මම යනවා මෙටීරියල් රිමූවිං ෆීචර්ස් වලට. මෙතනදී අපිට තියෙනවා මෙන්න මේ ෆේස් එකේ ස්කෙච් එකක් කරන්න පුළුවන්. මම ෆේස් එක සිලෙක්ට් කරලා ස්කෙච් කමාන්ඩ් එකට ගිහිල්ලා අපිට පුළුවන් සර්කල් ටූල් එක යූස් කරන්න. සර්කල් ටූල් එක ඔයා මෙන්න මේ එජ් එකේ පොඩි වෙලාවක් කර්සර් එක තියන් ඉද්දී ඔයාට ඔටෝමැටික්ම මෙන්න මෙතන තියෙන මිඩ් පොයින්ට් එක විසිබල් වෙන්න ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ විසිබල් වෙච්ච මිඩ් පොයින්ට් එකෙන් සර්කල් එකක් ස්කෙච් කරන්න. මෙතන half circle එකක් ස්කෙච් කරත් හරි. උදාහරණයක් විදියට ඔයාට පුළුවන් arc tool එක use කරලා නැත්තම් මෙතනින් center point arc එක use කරලා මෙන්න මෙතන center එක ඊළඟට මෙතන third point එක මෙතන second point එක ඊට පස්සේ third point එක කියලා ඔයාගේ arc එක complete කරන්න පුළුවන්. ඊළඟට මම මගේ line tool එකෙන් මෙන්න මේ arc එකේ ends දෙක connect කරනවා. ඊට පස්සේ අපිට තේරෙනවා අපිට ඕන නම් මේකෙන් drag කරලා බලන්න පුළුවන්. මේකේ radius එක තමයි අපිට missing dimension එක. මං smart dimensions වලට ගිහිල්ලා radius එක දෙනවා 15 mm කියලා. දැන් අපිට මේ වගේ close contour එකක් තියෙනවා fully defined sketch එකක්. අපිට පුළුවන් features වලට ගිහිල්ලා extruded cut කියන command එක use කරලා material remove කරන්න. මෙතනදී මම end condition එක විදියට select කරනවා through all කියන command එක. ඉස්සරහා session වලදී අපි in depth කතා කරනවා end conditions ගැන. ඊළඟට මම යනවා මගේ applied features වලට. මගේ applied features වලින් මම යනවා මුලින්ම මගේ fillets වලට. fillets වලින් 10mm fillet එකක් දීලා තියෙනවා මෙන්න මේ edge එකටයි මෙන්න මේ edge එකටයි. මං ඒ edges දෙක select කරලා මම මෙතනින් okay කරනවා. ඊළඟට මම තව fillet එකක් දෙනවා. ඒකත් මම දෙන්නේ constant size fillet එකක්. මෙතන fillet type එක. ඊට පස්සේ items to fillet කියන තැනට මම select කරනවා මෙන්න මේ edge එකයි මෙන්න මේ edge. මේකේ මම radius එක වෙනස් කරනවා 8mm වලට. දැන් අපිට model එකේ almost complete වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මෙතනින් 10mm holes ටික add කරගන්න. මම යනවා hole wizard කියන command එකට. right. මෙතනදී කට්ටිය කියන්න පුළුවන් ඔයාට circle එකක් sketch කරලා මේක hole එක add කරන්න පුළුවන් නේද කියලා. yes. අපිට circle එකක් sketch කරලා මෙතෙන්ට hole එක add කරන්න පුළුවන්. හැබැයි hole wizard එකේදී අපිට මීට වඩා පොඩ්ඩක් advanced tools ටිකක් තියෙනවා holes create කරන්න. right. අපි ගිහිල්ලා බලමු hole wizard tool එක ඇතුළට. hole wizard එකේදී ඔයාලට මුලින්ම එන දේ තමා hole type එක මොකක්ද කියන්නේ. hole type එකේදී ඔයාලා බලන්න මේකේදී counter bores තියෙනවා, counter sinks තියෙනවා, holes තියෙනවා, tap holes තියෙනවා, right? ඊට පස්සේ slots, ඊට පස්සේ counter bore slots ඒ වගේ
වේරියේෂන්ස් ගොඩාක් තියෙනවා. අපි දැනට සිලෙක්ට් කරගමු මෙන්න මේ කියන හෝල් කියන ටයිප් එක. ඊළඟට අපිට මෙතනින් තියෙනවා ANSI inch, ANSI metric, AS, BSI, DIN, ISO වගේ ස්ටෑන්ඩඩ් ගොඩක්. right? ඉතින් මේ ස්ටෑන්ඩඩ් වලට එක හෝල් සයිසස් වෙනස්. කවුන්ටර් බෝස් වල කවුන්ටර් බෝ එකේ සයිස් එක වෙනස්, ඔය වගේ වෙනස්කම් කීපයක් තියෙනවා. ඉතින් අපිට ඔය හැමදේම මතක තියාගන්න හෝ හැමතිස්සෙම ඔය ටික Google කර බලන්න ඕනේ නෑ. අපි හෝල් විසාඩ් එකෙන් හෝල්ස් ඇඩ් කරනවා නම් එක අපිට ස්ටෑන්ඩඩ්ස් ටික SolidWorks එක ඇතුළෙන්ම ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. ඒක අපිට ඩිරෙක්ට් යූස් කරන්න පුළුවන්. දෙවෙනි එක, අපි කවදාහරි මේ මොඩල් එක ඇසෙම්බලි එකට අරන් යනවා නම් අපි ස්ක්‍රූ එකක් වෙන්න පුළුවන්, බෝල්ට් එකක් වෙන්න පුළුවන්, පික් ඇන්ඩ් ප්ලේස් කරපු ගමන් එයා ඔටෝමැටික්ම රෙකග්නයිස් කරගන්නවා. alright, මේක මෙන්න මේ වගේ ස්ක්‍රූ එකකට හදපු හෝල් එකක් කියලා. අන්න ඒ වගේ බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඊළඟ දේ තමා ඩ්‍රෝවින් එකදී අපිට ඔටෝමැටික්ම මේකේ කෝල් අවුට් එක ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එකක් විදියටම අරගෙන දෙනවා. එතකොට අපිට මැනුවලි ටයිප් කරන්න දෙයක් නෑ. ඉතින් ඒ නිසා මං ගොඩක් වෙලාට යූස් කරන්නේ හෝල්ස් ක්‍රියේට් කරගන්න මේ හෝල් විසාඩ් එක. ඉතින් මම දැනට යන්නම් ANSI metric drill sizes. මෙතනින් මම දෙන්නම් මගේ සයිස් එක 10mm diameter හෝල් එකක්. right? අපිට මෙතනින් ඕනනම් මේක කස්ටම් සයිසිං වලට ගිහිල්ලා සයිස් එක වෙනස් කරන්නත් පුළුවන්. ඊළඟට මම end condition එක දෙනවා through all කියන end condition එක. ඊළඟට අපිට options වල තියෙනවා near side countersinks, far side countersinks. ඒ කියන්නේ මේකට chamfer එකක් add කරන්න ඕනේද නැද්ද කියන එක මේක ඔයාලට කැමති විදියට enable and disable කරගන්න පුළුවන්. ඊළඟට tolerance and precisions කියලා පාර්ට් එකක් තියෙනවා. අපි මේක ගැන in depth ඉස්සරහා session එකකදී කතා කරනවා. ඉතින් අපි යමු මුලින්ම හෝල් එකේ ටයිප් එක සිලෙක්ට් කරන්න. right? අපි කරේ හෝල් ටයිප් එක සිලෙක්ට් කරා, ස්ටෑන්ඩඩ් එක සිලෙක්ට් කරා, ටයිප් එක සිලෙක්ට් කරා. right? ඩබල් හෝල් එකක්ද, ඩ්‍රිල් සයිස් එකක්ද, ස්ක්‍රූ ක්ලියරන්ස් එකක්ද කියන එක. ඊළඟට හෝල් එකේ ස්පෙසිෆිකේෂන්ස් ටික සිලෙක්ට් කරා. හෝල් සයිස් එක කීයද, ඊළඟට end condition එක මොකක්ද කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් පොසිෂන් එකට යන්න. පොසිෂන් එකේදී ඔයාලට මෙතන තියෙනවා ඔප්ෂන්ස් දෙකක්. පළවෙනි ඔප්ෂන් එක තමා select the face for the hole or slot position. අපිට මේ වගේ face එකක් සිලෙක්ට් කරන්න පුළුවන් අපේ හෝල් එක එන්න පුළුවන් පොසිෂන් එක මොකක්ද කියලා. right? ඊළඟට මෙතන තියෙනවා to create holes on multiple faces, click 3D sketch. 3D sketch එක ක්ලික් කරලා අපිට multiple faces වල holes create කරන්න පුළුවන්. මේක ගැන මම ඉස්සරහට කතා කරන්න. අපි දැනට මෙන්න මේ face එක select කරලා මම මෙන්න මේ arc එකේ cursor එක අරන් ගිහිල්ලා පොඩ්ඩක් වෙලා තියෙනවා. එතකොට මේ arc එකේ center එක automatically අපිට visible වෙනවා. මං එතනින් මගේ පළවෙනි hole එක place කරනවා. ඊට පස්සේ අපිට තව copy එකක් දෙනවා. මට පුළුවන් ඕනම කැමති number ගානක් holes add කරන්න. මම දැනට දෙකක් add කරලා escape එක press කරලා මෙතනින් okay කරනවා. එතකොට අපේ පළවෙනි holes දෙක add කරලා ඉවරයි. ඊළඟට මම ආයෙත් hole wizard එකට යනවා. එතනින් මම drill sizes වලින් select කරනවා size එක diameter එක 8 කියන value එක. ඊට පස්සේ මම positions වලට ගිහිල්ලා select කරනවා මේ vertical wall එක. ඒකෙත් මම center එක හොයාගන්නේ මේ arc එකේ mouse cursor එක අරන් ගිහිල්ලා මෙන්න මෙතනින් center එක visible කරගන්නවා. ඊට පස්සේ මම ගිහිල්ලා එතෙන්ට snap කරලා මගේ holes දෙක add කරලා මම මේක okay කරගන්නවා. ඔන්න ඔය විදිහට පුළුවන් අපේ පළවෙනි parametric model design එක complete කරගන්න. ඉතින් model එකක් කරාට පස්සේ ඔයාලට sure එකක් තියෙනවා නම් මෙතනින් ඉස්සරහට මේ model එක save කරලා ඔයාලට වැඩ ටික continue කරන්න පුළුවන්. නැත්නම්
ඔයාට මම ක්වික් ටිප් එකක් කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මෙතනින් මේ ෆීචර් එක ඩ්‍රොප් ඩවුන් කරන්න. බලන්න ස්කෙච් ෆීචර් එකක් නම් අනිවාර්යයෙන්ම මේ වගේ ඇරෝ හෙඩ් එකක් තියෙනවා. ඒ ඇරෝ හෙඩ් එක යට ස්කෙච් එකක් අනිවාර්යයෙන්ම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඇප්ලයිඩ් ෆීචර් එකක් නම් මේ විදියට ස්කෙච් එකක් එන්නේ නැහැ. එතකොට ඔයාගේ ස්කෙච් එක fully defined under defined කියලා බලා ගන්න පුළුවන්. ඔයාගේ මෙන්න මේ ස්කෙච් එක ගාව කිසිම මාක් එකක් නැත්නම්. උදාහරණයක් විදියට මම මේ ස්කෙච් එක එඩිට් කරන්න. එඩිට් කරලා මම මෙන්න මේ ඩිමෙන්ෂන් එක ඩිලීට් කරනවා. මම ක්ලික් කරලා ඩිලීට් කරනවා. දැන් බලන්න මෙන්න මෙතන මයිනස් මාක් එකක් එනවා. ඒ කියන්නේ මේ ස්කෙච් එක under defined. ඔයාට ක්වික්ලි ඔයාගේ ඩිසයින් එකක් රිවිව් කරගන්න ඕනේ නම් ටග් ගාලා ඔයාට ඩිසයින් ට්‍රී එකට ගිහිල්ලා ඔයාගේ ෆීචර්ස් ටික මේ විදියට ඩ්‍රොප් ඩවුන් කරලා බලන්න පුළුවන් කොතනද under defined sketch එකක් තියෙන්නේ කියලා. මෙන්න මෙතන under defined sketch එකක් තියෙනවා. එතකොට මට පුළුවන් මේක right click කරලා edit sketch ගිහිල්ලා බලන්න මොකක්ද under defined වෙලා තියෙන්නේ කියලා. right? වෙලා තියෙන්නේ මෙන්න මේ length එක. මට පුළුවන් smart dimensions වලට ගිහිල්ලා ඒකට length එකක් assign කරන්න. දැන් බලන්න මගේ sketches ඔක්කොම fully defined, කොතනවත් under defined sketch එකක් නැහැ. ඔය විදියට මට පුළුවන් මගේ model එක quickly review කරලා බලන්න. ඊළඟ good practice එක තමයි අපිට පුළුවන් මේ features ටික rename කරන්න. මං features ටික right click කරනවා. right click කරලා අපිට පුළුවන් මෙන්න මෙතනින් rename tree item කියන එකෙන් right අපි මේකට දෙමු base කියලා. මේ විදියට මට මගේ features ටික rename කරන්න පුළුවන්. ඊළඟට මම මේ box extrude 3 එකට දෙන්නම් cylindrical housing කියලා. මම right click කරලා rename කරන තැනට යන්නේ නැහැ. මම click කරලා පොඩි break එකක් තියලා ආයි පාරක් click කරනවා. එතකොට මට automatic මේක rename වෙන තැනට එනවා. මම දෙන්නම් මේකට cylinder house කියලා. මම මෙතෙන්ට දෙන්නම් මේක cylinder කියලා. ඔන්න ඔය විදියට අපේ design tree එක rename කරගන්න පුළුවන්. මේ විදියට rename කරගත්තට පස්සේ අපිට කවදා හරි design එක review කරද්දී වෙන දවසක් වෙන්න පුළුවන්, වෙන change එකක් වෙන්න පුළුවන්, revision update එකක් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී අපේ design tree එක හරිම clear අපි මොන features ද use කරේ කියන එක ගැන. ඊට පස්සේ මම මගේ part එක save කරන්න ඔයාලට පුළුවන් control S press කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් file save නැත්නම් save as නැත්නම් මෙතනින් save as නැත්නම් save කියන තැනට යන්න. මේ විදියට සේව් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකෙන් ක්වික්ලි ඩ්‍රෝයින් එකක් ජෙනරේට් කරගන්න. මම යන්නම් ෆයිල් මෙන්න මෙතන තියෙනවා make drawing from part right part එකෙන් ඩ්‍රෝයින් එකක් ක්‍රියේට් කරන්න කියන කමාන්ඩ් එක. මම එතනට ගිහිල්ලා මෙතනින් අපිට එනවා අපේ paper size එක මොකක්ද කියන එක. මම දැනට යන්නම් A4 landscape කියන එකට. ඊළඟට මම මෙතනින් display sheet format කියන එක disable කරනවා. අපි ඉස්සරහා session එකකදී කතා කරනවා මොකද්ද මේ display sheet format කියන්නේ. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒවා customize කරන්නේ කොහොමද කියන දේවල්. දැනට මම මේක disable කරලා okay කරන්න. එතකොට ඔයාට options දෙකක් තියෙනවා. පළවෙනි option එක තමයි drawing එකක views ටික create කරගන්න. ඔයාට පුළුවන් අපි කතා කරපු view palette එක use කරලා මෙතනින් drag and drop කරන්න ඔයාගේ views ටික. එහෙම නැත්නම් ඔයා අපි මුලින් කතා කරපු plane selection එකේදී හරියට plane එක select කරලා තියෙනවා නම් ඔයාට පුළුවන් drawings වලට යන්න, model views වලට යන්න. මෙතන තියෙනවා open documents right අපි first part කියලා save කරේ. ඒ first part එක next කරන්න. ඊළඟට
මෙතන තියෙනවා create multiple views කියන command එක. ඒක ක්ලික් කරලා අපිට පුළුවන් front, top, front, right, isometric කියන views ටික ඔක්කොම එකපාර generate කරගන්න පුළුවන්. එසේ අපිට ඕන නම් මේ විදියට අපිට ඕන තැන මේ ටික place කරගන්න පුළුවන්. මම isometric view එකට විතරක් select කරලා ඒකේ property manager එකේ මෙතනින් display style එක change කරනවා shaded with edge කියන display style එකට. අනිත් ඒවා මම මේ විදියට තියෙනවා. දැන් අපිට ඕනේ මේකට dimensions add කරගන්න. අපි දැනටමත් dimensions දීලා තියෙන්නේ අපි model කරද්දී. එතකොට අපි ආයෙත් repeatedly මේකට dimensions add කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් annotations වලට ගිහිල්ලා මෙතන smart dimension කියලා command එකක් තියෙනවා. ඊළඟට model items කියලා command එකක් තියෙනවා. model items වලට ගිහිල්ලා අපිට පුළුවන් select කරන්න right මුලින්ම source එක. මට මේ entire model එකටම dimensions දෙන්න ඕනේ. right import items into all view මට හැම view එකටම dimensions දෙන්න ඕනේ. duplicate dimensions මට දෙන්න ඕනේ නැහැ. ඊළඟට මොන වගේ dimension types ද ඔයාගේ model එකේ include වෙන්න කියන එක මෙතනින් අහනවා. අනිවාර්යයෙන්ම අපේ hole wizard locations තියෙනවා, hole call outs තියෙනවා. අපේ patterns තිබ්බේ නැහැ, අපි tolerances දුන්නේ නැහැ. right ඊට පස්සේ අපේ mark for drawing dimensions ටික තමයි අපිට ඕනේ කියලා අපි ටික් කරලා තියෙනවා. අපි මෙතනින් මේක ඕකේ කරාට පස්සේ SolidWorks එකෙන් ඔටෝමැටික්ම අපි මොඩල් කරන්න යූස් කරපු dimensions ටික මෙතෙන්ට ඇඩ් කරගන්න. right අපිට ඊට පස්සේ අපිට ඕන විදියට මේක arrangement එක හදාගන්න පුළුවන්. so මේකේ automatic method එකකුත් තියෙනවා arrangement එක හදාගන්න. අපි ඒක ඉස්සරහට කතා කරමු. but මේ විදියට අපිට model එකට ඕන dimensions ටික දාලා මේ විදිහට අපිට orientations ටික හදාගන්න පුළුවන්. right එතකොට අපි පළවෙනි session එකේදී කතා කරා SolidWorks කියන්නේ fully associative platform එකක් කියලා. ඒ කියන්නේ part එකේ කරන change එකක් drawing එකට valid, ඒ change එකම assembly එකෙත් වෙනවා. අපි drawing එකේ change එකක් කරොත් part එකෙත් වෙනවා, assembly එකෙත් වෙනවා. ඔන්න ඔය විදිහට ඒ drawing, part, assembly කියන environments තුනම interactive විදිහට change වෙන එකට අපි කියනවා fully associative කියලා. දැන් බලන්න අපිට පුළුවන් මෙන්න මේ 30mm dimension එක double click කරලා right අපිට පුළුවන් 35 කරන්න. 35 කරලා අපි ගිහිල්ලා බලමු අපේ model එක. ඒක 35 වලට change වෙනවා. මෙතනින් අපි ඒ dimension එක 30 වලට change කරොත් එහෙම බලන්න අපේ drawing එක ඒකත් 30 වලට change වෙලා තියෙනවා. මේකට අපි කියනවා fully associative කියලා. හැබැයි මේ දේ වෙන්නේ model items වලින් ගන්න dimensions වලට විතරයි. අපි smart dimensions වලින් dimension එකක් apply කරලා තිබ්බොත් උදාහරණයක් විදිහට මේ 40mm අපිට මේ 40mm double click කරලා change කරන්න බෑ. අපිට model items වලින් එන dimension එක වගේ modifier box එක එන්නේ නැහැ මේ smart dimension වලින් apply කරන dimensions වලට. ඒවා අපි කියනවා references වලට ගන්න dimensions කියලා. ඉතින් drawings ගැන මීට වඩා in depth අපි ඉස්සරහා session එකකදී කතා කරනවා. මම ඔයාලට rough idea එකක් දුන්නේ අපි කොහොමද basic model එකක් කරලා ඒක drawing එකක් තැනට එනකන් අරන් එන්නේ කියන එක. ඉතින් session 4 එකත් එක්ක තමයි ඔයාලා join උනේ. මේකේ මොකක් හරි doubt එකක් තියෙනවා නම් comment එකක් දාන්න. මේක understand කරා නම් yes කියලා comment එකකුත් දාන්න. එතකොට මට පුළුවන් කට්ටියට මේක understand වෙනවද? මේකේ මොකක් හරි doubt එකක් තියෙනවද නැද්ද කියන එකත් මට feedback එකක් comment section එකෙන් ගන්න පුළුවන්. ඒත් එක්කම කරන speed එක
වැඩි නං හරි අඩු නං හරි ඒකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මට ඉස්සරහට එන සෙෂන්ස් ටික ස්ලෝ ඩවුන් කරන්න පුළුවන්. ඊට පස්සේ මට මේ සෙෂන්ස් ටික ආයි රිවයිස් කරලා වීඩියෝස් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඔයාලා කියන චේන්ජස් මට ආයෙත් කරලා. රයිට්. ඒක මට සෑහෙන උදව්වක් වෙනවා මේ කෝස් එක ඔප්ටිමයිස් කරගන්න අපි හැමෝටම තේරණ තැනකට ගේන්න. රයිට්. එතකොට මේක බේසික් ලෙවල් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ කෙනෙක් වෙන්න පුළුවන්, එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන්. කාට වුණත් මේ කෝස් එක බලපුවහම ගන්න දෙයක් තියෙනවා නම් තමයි එතන අපි සක්සස් වෙන්නේ. ඉතින් සෙෂන් 4 එකෙන් පස්සේ අපි යන්නේ සෙෂන් 5 එකට. සෙෂන් 4 එකේදී අපි කතා කරපු ඩිසයින් වර්ක්ෆ්ලෝ එක සහ ඒ කතා කරපු දේවල් තමයි අපි මෙතනින් ඉස්සරහට අපේ පැරාමෙට්‍රික් මොඩලින් හැම කේස් ස්ටඩි එකකටම ඇප්ලයි කරන්නේ. සෙෂන් 5 වල ඉඳන් ඉස්සරහට අපිට එන්නේ ගොඩාක් දුරට රියල් ලයිෆ් කේස් ස්ටඩීස්. එතකොට මම ඒකට ඇප්ලයි කරනවා අලුතින් SolidWorks එකේ tools. එතකොට ඒකත් එක්ක ඔයාලට හොඳ knowledge එකක් ගන්න පුළුවන් SolidWorks එක ඇතුලේ තියෙන tools variation එක සහ අපිට මොඩල් එකක් කරගන්න උදව් වෙන tools මොනවද කියන එක. ඉතින් අපි session 5 වලින් ආයි හම්බ වෙමු. ජය වේවා.